ගේම් ප්ලේ වීඩියෝස් ඉතින් ඔන්න අදත් තරම් මචං සුපිරි වීඩියෝ එකක් මචං. ගෑම් මට ඉතින් ලයිව් එකක් නෙමෙයි. ඉතින් ලයිව් එකක් නම් වලට මෙහෙම පෙන්නන්නේ නැහැ නේ බං. ගෑම් මට ගෙනාව ඉතින් BR රෑන්ක් පුෂ් කෙලින්ම පුෂ් කරන්න යන්නේ කට්ටිය ටික ගෑම් මට මචං. දවස් 11කින් තමයි වීඩියෝ එකක් දාන්නේ. මොකද මම අන්තිමටම වීඩියෝ එක දැම්මේ අප්‍රේල් 8 වෙනිදාද කොහෙද අප්‍රේල් 8 හරි 9 හරි තමයි මම අන්තිමටම වීඩියෝ එක දැම්මේ 9 වෙනිදා. අප්‍රේල් 9 වෙනිදා තමයි අන්තිමටම වීඩියෝ එක දැම්මේ. මොකද මචං අප්‍රේල් 9 වෙනිදා දැම්මට පස්සේ 10 11 12 13 14 ඔය දවස් හතර නම් වීඩියෝ එකක් දාන්න තියා YouTube channel එක පැත්තේවත් එන්න හිතන්න බෑ. ඊට පස්සේ ඉතින් කට්ටිය ආවා. එතකොට ඉතින් වීඩියෝ රෙකෝඩ් කරන්න බෑනේ මම. කට්ටිය ඔක්කොම යනකම් ඉඳලා තමයි වීඩියෝ රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. මම ඊට පස්සේ උඹලට ඊයේ දැම්ම වීඩියෝ එකක් මේ ෂෝට් එකක් මේ අදින වීඩියෝ දානවා කියලා කට්ටිය 50 ගානක් එක බලලා තිබ්බේ. කවන්නේ මචං ඉතින් අපි යන් ගැම්මට පොඩි විශේෂ දෙයක් කියන්නත් තියෙන මචං. මං මේ විශේෂ දේවල් දෙකක් තියෙනවා කියන්න උඹලට. විශේෂ දේවල් දෙකම වීඩියෝ එක මැදදී කියන්නම්. මුල් හරිය කිව්වොත් කිසි වැඩක් නැහැ. වීඩියෝ එක මැදදී කියන්නම්. ඒ විශේෂ දේවල් දෙකම වීඩියෝ එක මැදදී කියන මචං මං අනිවාර්යෙන් කියනෙක් කියනවා. මතක නැතිමුත් කියන්න වෙන්නේ නැහැ කියලා කිව්වට එහෙම කියනවා. බබ්බිස්සු දෙයි මතක නැති වෙනද බාප්පිට. මේ ඉවෙන්ට් එක දවස් 6 නේ. එහෙනම් අපි යන් සෝලෝනේ මං ගහන්නේ ස්කට් ගහන්නේ කෙනෙක් ආඩර් බා. අන්න ඒ මොකක්ද ඒ උනේ? මේ මූ ඊබැඩ් නෙමෙයි බං කවුද බං කියන්නේ මම මුල් හරිය රැවටුණා ගියහන්කෝ. මේ බලපන් ලෙවල් 40 මුගේ අප්පට ලෙවල් යනුනේ බං මුගේ නැති වෙන්න. පොඩ ඉන්න. හරි මාස්ටර් account 3යි. පොඩේ මාස්ටර් බලමු. මේ පාර විතරයි මාස්ටර් ගහලා තින්නේ. මාස්ටර් account 3 නෑ බං කවුද කියන්නේ? ඊට පස්සේ මේ හල්ක් බන්ඩල් එක අපිට ආවද බං? උඹලා කියහන් ඈ කමෙන්ට් එකක් දාහන් අපිට ආවද කියලා මට මතකත් නෑ මම දැකලත් නෑ. අද තමයි දැක්කේ අපි යන් සෝලෝ මැච් එකේදී ඉතින් මචං කියන්න තියෙන එක විශේෂ දෙයක් උඹලට කියන්නද? බෑනේ හිම් බෑ බං. හරි මම පොඩි ඉඟියක් දෙන්නම්. අපි බලමු කවුද මුලින්ම කමෙන්ට් එකක් දාන්නේ කියලා. මෙහෙමයි දැන් ගිව් අවේ මචං YouTube එකේ මං ඒ කියන්නේ වෙනදා වගේ කමෙන්ට් දාලා ලයික් වැඩි කට්ටිය එහෙම තෝරලා දෙන්නේ නැහැ. මොකද එහෙම හැම එකම ලයික් වැඩි වුණාට බං ලයික් වැඩි වුණාට උන් කවදාවත් ID එකයි WhatsApp නම්බර් එකයි දාලා නැහැ. එකෙක්වත් දාලා නැහැ. නැත්තම් 3 දෙනෙක්ට ගිව් අවේ තියෙනවා. එකෙක්වත් දාලා නැහැ කියහන්කෝ. එකෙක්වත් දාලා නැහැ ID එකයි WhatsApp නම්බර එකයි. 3 දෙනෙක්ට ගිව් අවේ තියෙන දැන් ඒව දෙන්නේ නැහැ. මොකද එකෙක්වත් දාලා තිබ්බේ නැති නිසා මම වීඩියෝ ගානකම කිව්වනේ කට්ටියට දාන්නේ කියලා. දාලා තිබෙන්නේ දැන් අලුත් වැඩක් පටන් ගත්තා. ගිව් අවේස් ඊට පස්සේ ඉදිරියට එන්න තියෙන වීඩියෝස් එන වෙලාව වීඩියෝස් එන දවස් වෙලාවල් ඒ ඔක්කොම යන්නේ අර පොඩි දේත් එක්ක මම එක වීඩියෝ එක මැදදී කියන එක ලින්ක් එක මම පළවෙනි පින් කමෙන්ට් එකේ ඔයගොල්ලන්ට දාලා තියන්නම් බොයිස්. කට්ටියම සෙට් වෙන්න ඒකට මචං. කැරක්ටර් ස්කිල් මාරු කර ගන්න ඕන බං. මේ රේද මොකේද එකේ කැරක්ටර් ස්කිල් එකක් දාගෙන මාරු වෙන්නේ නැද්ද? මේක අන්න ඒක. ඵලයන් මන් ඕපන් කරගෙන ඉන්න බෑ අපිට. අපෝ බං පින්ක් ග්ලව්ස් ඕඩර් කරා ඩරාස් එකකින්. ඒ රෙද්ද එන්නේ නැහැ කියහන්කෝ දැන් පැක් කරලා තියෙන එක අර පැක් කියලා වටනෝනේ මුලින්ම වැටෙන්නේ සෙලර් ටු පැක් කියලානේ. ඒ කියන්නේ සෙලර්ට හම්බෙලා නැහැනේ පැක් කරලා. ඒ වගේ සීන් යන්නේ. පැක් කරලා තියෙන්නේ අප්‍රේල් 17 වෙනිදා 1 ගානට. දැන් අද 20 වෙනිදා වෙන කිසි දෙයක් වෙලා නැහැ. මං අහන්නේ ඇයි වන් ඩරාස් එකේ කිසි ස්පීඩ් එකක් නැද්ද? හැබැයි ඒජන්ට්ට කතා කරාම කියන දවස් 1ක් 3ක් ඇතුළත අනිවාර්යෙන් එනවයි කියලා. දැන් අද 20 වෙනිදා. 1ක් 3ක් ඇතුළත එනවනම් අඩුම අද ගාල්ලටවත් ඇවිල්ලා තින්නේ වේ. ගාල්ලට ආවයි කියලා කතාවක්වත් නැහැ නේ බා. කලින් ඕඩර්ස් නම් ආවා. අවුලක් නැහැ. මේක තාම ආවේ නැහැ බා. වීඩියෝ එක මැදදී කියන්නම් කොහොමද මුලදී මම කියන්නද? එහෙම පිස්සුද බං? එහෙම කියනවද බං මම? ඉස්සර නම් ගොන්කමට කිව්වා. දැන් උ ගොන් තමයි. පැනහම් මල්ලි පුතේ. මොනවද හම්බුනේ? GT6ක් හම්බුණා. VSS එකක් හම්බුණා. අන්න තව එකක් තිබ්බා. MP 5ක් වැඩක් නැහැ බා. අන්න 180. අන්න GT6 වලට 180 හොඳයි. මොකද්ද මං ගන් ස්විච් කරන්නේ කන පැලෙන්න ගහන්න දැනගනි. එනිමි කෝ එනිමි එන්න
එනිමි පොඩ්ඩ එන්න. අන්න එනිමි එකන්න. අඩෝ එනිමි. එනිමි සපෝටඩ්. දැක්ක එනිමිත් මට සපෝට් යකෝ. අන්න අතනත් එකෙක් ඉන්නෝ. යයිව මට එනිමි. අනේ. ඊ බං. ඉස්සරහින්ද පස්සෙන්ද නේ මේ රිපෝට් එක ගන්නද පිස්සුද බං එහෙම රිපෝට් ගන්නද බං ගැහුවයි කියලා කොහොම එනින් උඹලට බෑනේ බං එහෙම කන්න බෑනේ බං උඹලට මං කන්න ගියේ බං හරි නෑනේ ගිහුවා මං ගහන එක බං දවස් 11කින් වීඩියෝ දාලා ගහන එක හරි නැති නිසා යකෝ ගැහුවේ නැත්තේ උඹලා දන්නව නැත්නම් ඉතින් මං කවුද කියලා ආයි ඉතින් ගැමන මචං සබ්ලා 111 වුණා මං අර වීඩියෝ එකත් කිව්වනේ 111 වෙලා මචං ගැම්මුවටම අපේ channel එක කොච්චර රීච් ද කියනවනේ 111 වෙලා ආයි 110 වුණා බං මේකෙන් පොඩි ටාගට් එකක් දෙන්නද 110 115 කම්ප්ලීට් කරලා දෙන්න මේ වීඩියෝ එකෙන් සබ්ලා 115 කම්ප්ලීට් කරන්න පුළුවන් නේ කොහොම හරි කරමු ඈ ඔන්න ටාගට් එක සබ්ලා 115 ඔන්න ටාගට් එක ඔන්න ටාගට් එකක් දීලා තියෙන්නේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ උඹලට ඈ ෂෙයා කරොත් ඉතින් views 70ක් ගියොත් බං එතනම බං මේ තව 70කට ෂෙයා කරොත් එතනම 140ක් නේ බං 140ක් ඕන 115ක් කම්ප්ලීට් කරලා දියන්කො මට අන්නේ ඇති බං 115ක් කම්ප්ලීට් කරලා දියන් මට ලයික් ටාගට් එක ලයික් 15 ලයික් ටාගට් එක ලයික් 15 සබ්ලා ටාගට් එක 115 ඔක්කොම 15 ඒවා දැක්කනේ මේකට බන්න අන්න හරි සබ්ලා ටාගට් එක 115 ඔන්න ටාගට් දීලා තියෙන්නේ දැන් ආයි කියවන් එන්න එපා දුන්නේ කියලා එකකත් එහෙම කියන්නේ කමෙන්ට් ටාගට් එකක් නැහැ ඉතින් මම වීඩියෝ එක මැදදී කියන්නම් හරිද එක්ස්ට්‍රා රිවිව් chance එකක් තියෙනනේ දැන් බය නැතුව යමන් එනිමි ඉන්න තැනකට ඉස්සෙක් වැටක් ගහලා බං කවුද මම වැටවල් ගැහුවේ යකෝ අර මාව මට බයයි බං කට්ටිය මාව හිර කරන්න වැට ගහලා තියෙන උඹලා දන්නේ නැහනේ මං කෝ වගේ මචං ඔන්න දැන් කියන්නම් එකක් කියන්නද එකක් තමයි මචං උඹලට විශේෂ නෑ මට විශේෂයි බං ඊයට මගේ channel එක 1 year old වුණා ඊයේ කියන්නේ අප්‍රේල් 19 වෙනිදා මගේ channel එක 1 year old වුණා ඒ කියන්නේ අර 1 year old වලින් හම්බෙන බැජ් එක ඊයේ මට හම්බුණා එතකොට ඊයට අවුරුද්දක් පිරුණා මගේ channel එකට ඉතින් උඹලට මොනවද දෙන්න ඕන giveaway එකක් දෙන්නද giveaway දෙන්න බං පිස්සුද බං මටත් මේ වීක්ලි දාගන්න බැරුව ඉන්න උඹලට giveaway දෙන්න බය වෙන්න එපා බං උඹලා හැම එකකටම ආයි කෙලින්ම giveaway දෙන්න හදන්නේ වැස්සක් ඈ ආයි කෙලින්ම giveaway එපා වෙන giveaway දෙන්න හදන්නේ මේ විතර එනිමියෙක් බැස්ස බං හරි ඌ ඉවරයි බං මටත් හැබැයි උගෙන් වැදුන මොන වුණත් ඈ අබ්බල මුගේ ගාව ගන්න මොනවා හරි ඇතිනේ මට අච්චර වදින්න යා කවුද බං ඒ වදයක් වෙන්නේ අපි මෙඩි කිට් එක මෙඩි යන්නේ මේ රිපෙයාර් කිට් එකක් ගහගමු නෑ මට කවුරුත් තිබ්බා බං කවුද තියන්නේ මල්ලි ඒ කියලා තියහම් බං කැත වැඩ නොකර කොහෙද බං උඹ ඉන්නේ අදුෂ්‍යමාන බලවේගයක්ද උඹ කෙලින් වරෙන් මයි පුතේ හරි වදිනු මට වදිනු මල්ලි පුතා මාර වැඩෙක් නේ මූණ හැංගෙන්නම දක්ෂ කියාපු එකෙක්ද බං මේ මට පේන්නේ බං මූ උඹලට පේනවද කියා කොහෙද බං මූ ඉන්නේ මූ පිස්සෙක් බං උඹට දෙන්නම් ඈ කො අන්න ගහක් උඩින් ඉඳන්ද හැකෙද්ද බං මූ වෙලාවට මේක තිබ්බේ බං මුට්ට නම් ගහනවා වරි ළඟට වරින් කුඹ උඹට දෙනවා පුතේ උඹට දෙනවා පින් එක යනවා කියන්කෝ එන්න පුතේ යකෝ මූ හැකෙබ්බා මූ හැකා තනි හැකා බං උඹට දෙනවා පුතේ වරි උඹේ අප්පට මේ උඹ වෝල් කඩන්න මගේ යකෝ මූත් එක්ක බෑ බං අනේ මූත් එක්ක බෑ බං ගොම්පින්නේ මිරිකල මැරුවා නෑ මූත් මිරිකුව එක සාධාරණයි හැබැයි එහෙම මිරිකපු එක අසාධාරණයි බං මූ කොයි හරියේ තිබ්බේ
උඹට දෙනවා පුතේ අද නම්. උඹට දෙනවා. උඹට දෙනවා ඈ. තරහ වෙන්න එපා. හරි තරහ වෙන්න දෙයක් නෑ. මගේ ආව තරහ වෙන්න එකෙක් ඉන්නෝනේ. අනේ මතේ ගහන්න එපුවන් අපි මේක ෂේප් එක අල්ලලා දාමු. මම මේක ගහගත්තට පස්සේ උඹලා ගහපන්. කිසි ප්‍රශ්නයක් නෑ. අන්න ගැහුවා බං. ඔය දැක්කනේ ගැහුවා. ඉවරයි. මු කිල්ලටයි බං. මම 13යි. නෑ කිල් නෙමෙයි අර ස්කෝර් එක 13යි. කැම්මක් බං දැක්කනේ ආ 13 කඩ එලයිට් හෙරෝ ඉන්නේ ඊළඟට තව ගහමු බං. තව ගහමු. මේක දෙනවා ඈ. දෙන එක දෙනවා මේක නා. දෙන්නේ කොහෙද ගියානේ බං. දැන් ආයි එක දිගට වීඩියෝ ගේනවා බොයිස් හොඳේ. දැන් එක දිගට කෙලිම වීඩියෝ ඈ. කෙලිම වීඩියෝ බං. එක දිගට වීඩියෝ ඈ. වීඩියෝ එපා වෙනකන් දාම කොහොම හරි අංකේ ගහන්න ඕන බං අපි. කෝ මම මේ කැරක්ටර් ස්කිල් මාරු කරන්නේ නෑ බං. එහෙම ගහන්න. අර බලු සතත් එක බෑ මේ කැස් බෑ වෙද්ද බං. මුංගෙන් ඩයමන්ඩ් හම්බෙන්නේ මේ ඩයමන්ඩ් පාට තින්නෙම. අම්මා අපි වනාකමු. ආ බයිට් පැකට් එකක් ගන්න බෙද දාන්නේ. මල්ලි ඔහෙ ඔළුව නෑ ඔහෙ නෑනේ මං කිලි හෙන ගානක් දැම්ම බං. අඩෝ මට BR එකේදී කිල්ලේ. මේ බස් ඒව ගන්න එක ලෙවල් 3 දාන වීඩියෝ ගේන්නේ හිටියේ බං අවුරුදු දවස්වලනේ දැන් මේ වීඩියෝ ගේන්න බෑන නම් ලෙවල් 3 දාගත්තා ලෙවල් 4 දාන එක ගේන මේ. හරි 4 5 දෙකම දාන එක එකම වීඩියෝ එකකින් ගේන්න. මේ පීක් බහිනවටලා ෆැක්ටරි බහිමුනේ බං. මොන බපා ස්නයිප් දෙයක් අරන් ගහන්නේ හොඳේ දෙකක් ගන්න බෑ එකක් ගමු. මම දෙකක් ගත්තොත් ආයි කිලින් B2 එකේ කවුද බං මට? කවුද බං? B2 එකේ කියන මට වැඩෙක් බං. මම මොන බොටෙක්ද බං මුත් එක්ක බලද්දි හිම මේ අකවුර කරලා කතා කරන්න හොඳ නෑ දැනගන්න උඹලා කතා කරන්න පුරුදු වෙලා. අනේ මල්ලි පුතේ. මට තියන්නේ අරුට තිය හම්බා. නෑ බං ෆෝන් එක ලැග් වෙන්න ගත්ත බං අරුට වැදුන නැති වෙන්නේ හැබැයි හොඳේ. අරුට වැදුනා බොරු කියන්නේ මම වැදිච්ච ඇති ගන්න ඉන්න එපා. මොකද්ද බං ෆැක්ටරි බහපු ගමන් කන සීන් එකක් කියන්නේ. ෆැක්ටරි උන් නෑ බං පිස්සුද බං. අකෝ AWM එකක් හම්බුන්නේ නෑ බං ඒකයි උනේ. නැත්තම් මේ මට මොනවද බං මේ ගේම් මොනවද බං. මොනම් බං දැන් ගහන ගහල මේ මට කන ළඟ ඉනිමි පෙන්නන ඕනේ. ඇත්තද බං ඊ? මචං ගන් දෙක දියම් බං. කොහෙද ඉන්නේ? අනේ වරෙන් ඉන්න තැනක. මට පේනවා. එන්න. එන්න පුතේ එන්න. පොඩි පුතේ එන්නකෝ. මට එක එක තැන් වලින් එනිමි පේනුනේ බං. අනේ බං හරි එනිමි ඉන්න තැන ගියාන්කෝ. අන්න අතන හරි එනිමි. හරි. හරි. අයි බං එහෙම මට වෙන්නේ අරුගේ කිල් එක වැතුන්නේ නැද්ද බං? අනී බං. මගේ දක්ෂතාවය බං. යයියෝ ඊම ඇයි බං? දුකයි බං. ඩැමේජ් 350යි. ඊ මොන කැත වැඩක්ද බං ඊ මුනි? BR රෑන්ක් පුෂ් කියලා මම පටන් ගත්තද මම එහෙම පටන් ගත්තේ නෑනේ පිස්සු එහෙම පටන් ගත්තේ නෑ මම කිව්වේ CS ගහනවා කියලා උඹලට ඇහුන්නේ නෑ නේ ඒක තමයි ඇහිලා නැතිච්ච එක තමයි මේ ප්‍රශ්නේ ඒක ඩේලි ගෝල් ටික එපා වෙනු ගන්න ගියම එක සැරේට එන්න වැඩිද දන්නේ මේ රෙඩ් එක කෑරිත් එක්ක බෑනේ ඉතින් හැමතිස්සෙම හම්බ වෙනවනේ 40ක් කළනේ මොකද ඒවවා තව මේක හරියන්නේ නැහැ VR ගහන්න බෑ බං මොන ලොන්ද ගේම් එකක්ද බං මේ තව කීයක් ඕනද බලපන් ලයිට් හෙරොයික් යන්න
තව 4207ක් ඕන. නෑ වැරදුන බං. තව 93යි බං එලයිට් එරුයි කියන්නේ. ඊසි බං. ඕක බං අද ගහනවා. දැන් ගහන්නේ අපි මේ රෑන්ක් පුෂ් කිව්වට මොකද්ද බං ලෝන් ෆැග් ගහුවයි කියලා වෙන්නේ? මොකද්ද බං වෙන්නේ? මොනවත් වෙන්නේ නැහැ. උඹලා ගහපන් වන්නේ කියන්නේ. ඕක දායින් කරපන් දෙන්න. බලමු ටීම් කෝඩ් එකක් එහෙම වර්ල්ඩ් එකට දාලා නැද්ද කියලා ඵලයන් මල්ලියා. අපි කස්ටම් එකක් ගහමු බං. ආතල් එකට කස්ටම් එකක් ගහමු. හරි බං BR උත් ගහුවා කස්ටම් උත් ගහුවා. ඉඳපන් thumbnail එක වෙනස් කරන්න ඕන BR නේ. quick join දීපන්. 47 48 ඉන්නේවට join වෙන්න එපා. 8න් 7ක් ඉන්න එකට join වෙන්න මේකට join වෙනවා. බැරිද password ඕනද? join වෙන්න බැරිද අපිට? අන්න මේකට පිස්සු හැදේ බං. මට මේකට ඕන බං. අනේ බං මේක ඕනේ නෑ බං කියන එක අහපන්කෝ. මේ 48 මේ ඩුවා මේ තියෙන්නේ බං. මොකක්ද ඒ වැටුනේ? 6න් 8යි යන්න එකට යම. මේකට අන්න යම. මැච් එක දාන් කොල්ලෝ. මේ කවුද දංගේ XX කියන්නේ? කවුද බං ඒ? ලයික් 925ක් තියෙන ලෙවල් 49 මරුනේ. ගර්ල්ස් කිට් එක මොකෝයි? මේ රූම් එකකින් අයින් ඉන්නේ විශ්සුද බං? ඉතින් මං ගාව ඉන්නේ උන්ට දාන්න වාරේ. එකෙක් හරි වාරේ. අපි බලමු මේ මොකද්ද මේ? වැඩන්නේ බං. වැඩන්නේ. ඔය හැම එකම මාරුවේ. බ්ලඩ්. මුන්ට කස්ටම් ලයික් මූනම් පිස්සු යකේ ජොයින් වෙන්න ලෙවල් 1 ගිල්ඩ් වලට උඹ මැච් එක දාහන්කෝ. උඹ දාහන් 1v2 එකක් ගහන්නේ දාහන් බං. මල්ලි පුතේ. අන්න හරි. දැන් දාන්නකෝ. යකෝ දාපන්කෝක. RJ Shadow. හරින් දැන් 2 vs 2 එකක් හරි දාපන් බං. මයික් ඔන් කරන්න බැරිද මට? මයික් බග් වෙලා ෂෝක්. රවුන්ඩ් 7යි 200 HP මූවමන්ට් එක 100. ඊට පස්සේ කොබන් throw limit no ammo special headshot yes ammo limit no. හරි. උඹ කස්ටම් එක දානවද නැද්ද කීපන්? මල්ලි අනේ බං දාපන් බං. අනේ උඹ බම්බු ගහපන්. මොකෙද්ද මන් දන්නේ. අනේ උඹ කියලාපන් උඹට යන්න බෑ බං. මේ 8න් 7 ඉන්න එක යවෝ නැද්ද? මේ 8න් 5 මේකට යන්න. පාස්වර්ඩ් එක 12:34 ඔන්න බලපන්. නෑ බං. මේක අන්න හරි. අනේ බං තව එකෙක් නෑ බං. අනේ වයිට් අන්න දැම්මා. එලා මගේ එක බං. ඔබට රුපියල් 5000ක් දෙන්න. දිනු 60ක්. ඒ වීඩියෝ එක විනාඩි කීයක් ගියාද බං? අම්මට විනාඩි 18ක් ගිහිල්ලා. දැන් ඔන්න විස්තරය කියන්න මචං. මේ වීඩියෝ එකේ පළවෙනි පින් කමෙන්ට් එකේ මම ලින්ක් එකක් දාලා තියන්නම්. කට්ටිය ගම්මඩ ඒකෙන් ගියාම මචං FF මතිය කියලා ස්ටෝ එකකට බං. ස්ටෝ එක නෙමෙයි මේ එකකට ජොයින් වෙන්නේ. මේ මොකද්ද බං මේ එකකට බං. අපි උඩට MP40 ගේ කෝ වෝල් මේ වෙහෙකට ජොයින් වෙනවා. මොකටද දන්නවද? ඔයාලා ජොයින් වෙන්නේ මේ වෙහෙකට බං. මේ වෙහෙකට කියන්නේ WhatsApp group එකකට ජොයින් වෙනවා. ඒ group එකේ තමයි වීඩියෝස් දාන්නේ. කවදද වීඩියෝස් දාන්න? වෙලාව මොනවද දාන වීඩියෝ giveaways ඔක්කොම යන්නේ ඒකෙන් කට්ටිය තෝරලා තමයි giveaway දෙන්නේ. හොඳේ. ඒක නිසා කට්ටිය සෙට් වෙන්නේ. මේ ගහන විදිහ කතා කරන්න බෑ බං. මල්ලිව වෝල්ද ගහන්නේ මැද්ද ගියපන් ගහන්නේ කන බලා ගන්න නැතුව ගියපන්. අම්මට පිමින බග් වෙන්නේ නැටි. ඔබ ළඟ දෙස. බුදු පුතේ. මල්ලි පුතේ. මල්ලි හරි ඔයා වැද්දා. මොකද්ද බං අර වෝල් එක වැදුන්නේ නෑ බං. ඩැමේජ් බින්දුවයි බං. මුදුකින් මහා ඉකකල කෑම අම්මට සිරි ඩෙසර්ට් පාර රුපියල් 50ක් දෙන්න බං. මේ ගහත උඩනේ ෂොට් කියන්නේ අම්මට සිරි මට වදිනු නැති වෙන්නේ හැබැයි. මල්ලි ඔහට ගහන්න බෑ ඔය අයින් වෙනවා.
ඒ අරුගේ හේස් එක කෑවේ කවුද බං? අයියෝ බං ඇයි බං වයිට් එනු කෑවේ හේස් එක? අපරාධය. මාවැනි බොට්ටු සිටීද මේ වගේ? මෙවැනි බොට්ටු සිටීද සොඳුර? ඉන්නවා බං ඉන්නවා. කවුද කියන්නේ? එහෙම බොට්ටු නෑ කො මම තමයි හොඳම බොට්ටා. රිපෙයාර් කිට් එකක් ගනි. අරුගේ මට වැදුණනේ කොඩේස. මේ මොකෝ? අනේ අපි දැන් 2 vs 4ද ගහන්න ඕන. ගහමු යම. නිදි මත හැදිලාද කොහෙද බං මහා අපෝ අනේ මන් දැන් මුන්ට නිදි මත හැදිලා බං. තොපිට නිදි වදිනවා යකෝ. අනේ මල්ලි පුතේ නැවිලා යම. මොකෝ උඹ නෙමෙයි මන්නේ හිට ගහන්නේ. දුවපන්. දෙයියෝ බුදුන් දැක්කා වගේ දුවපන්. මුන්ට මිරිකන ඕන බලපන්. මුන්ට ආයි කෙලිම දෙයියෝ මතක් වෙන මිරිකන්නේ හොඳේ. ඔන්න MP40 ගත්තා මචං. අනේ බුදු මල්ලි. අන්න වයිට් එක නුයර වන්නේ ෆෝන් බලා ගන්න. කොයින්ද මම වැදුනේ? අපෝ මෙන්න වදිනවා බං. ඊ මොකද්ද බං අපෝ වන්නේ. ඒ ආ ඩැමේජ් 5ක් කළා යකෝ මම. අපෝ බං මම අද දුවස් ගහන්න කිය වෙලාවට බං ගැහුවේ නැත්තේ. නෑ පින් එක නෑ ඒකයි බං සීන් එක මේ අපේ දෙන්නයිනේ බං ඉන්නේ කොහම ගහන්නේ. ඕන දැන් ගහලා පෙන්නන්න උඹලට ඕන ඩෙසර්ට් එක ගන්න MP40 ගන්න මිරි කන්න. ඕන්න බලපන් හේස් හොඳේ මිරි කළ ගහන හේස් ඕන්න බලපන් හොඳේ. ඔන්න බලපන් ඉගෙන ගනින් බලලා. අනේ මල්ලි දැන් හතරම ඉන්නවද? උඹලා ඉස්සෙල්ලා නිදාගත්තනේ ඇටයක්. අඩෝ උඹලා ඉස්සෙල්ලා නිදාගත්තා බං. උඹලා දෙන්න උතන දැන් හිටන් ඉඳපන්. උඹලා හොඳයි බං අපිව කන්න. වරෙන් මායි වයිට් දෙනු වරෙන් බං ඉඳපන් මම උඹට කිල් දෙකක් දාලා දෙන්න. ඇතිනේ උඹට. සෝ අපේ බ්ලොග් බීම ශක්තිය කරා. මල්ලි ඒ මේ මොකුන්ද බං මරනොයි බං අපිව. මේ බලපන්කෝ මම පැන්න විතරයිනේ බං. මුන්ට නම් මේ මුකුන්ද බං මේ එපා වෙනව බං මුත් එක්කනම් ගහන්න ගියාම චාටර් බං. මොන බලපන් ඉගෙන ගනින් බලලා ගහන හැටි බං. උඹලට වැහනේ ඩැමේජ් 5 තියන් ඉන්නේ ඒකනේ බං මට පුළුවන්. උඹ මොන බොටෙක්ද බං උඹලා මොන බොට්ටුද බං මට එන මැක්ස් කරගනින්කෝ. එල ඒක මැක්ස් කරන්න වෙයිද නැහැ පොඩිද බලන්න. මිටිවරද? මිටිවරයි. මචං අපිට ඩෙසර්ට් තව ගන්න ඔන්න බලපන් ෂොට් හොඳේ. උඹලා කම්මුතුයි. දැක්කනේ බා. හීල් කරොත් නම් ලොඳේ එබ්බා. දැක්කනේ ෂොට් ඉතින් ආයි. ඒ කොහෙන්ද බං ඒ වැදුනේ? මෙන්න ඊ පොඩ්ඩක් මට කියපන් ඇඟටද වදින්නේ ඔලුවටද කියලා මුනින්ම. මොකද්ද බං ඒ උනේ? උඹ වැඩක් නෑ ඵලයක්. හරි ඌත් ඉවරයි. සෝ යකෝ ඇඟට වදින කස්ටම් එකන්නේ හදලා තියෙන්නේ මුන් ටික. අනේ ඒකනේ යකෝ මම බලන්නේ මේ මුන් කොහොමද මෙහෙම ගහන්නේ කියලා. මේ මන්ද බං ඉඳපන් මුන්ට ඇඟට වදින කස්ටම් මොහොම ගන්න බුණා අපිට පුළුවන්. ඉඳපන්. ගනින්කෝ MP40 IWM එකයි. දෙන්නම් ඇඟට වදින කස්ටම් හදුවයි කියලා දැන් නේ මන් දන්නේ. උඹ බලපන් මන් කීයද කියලා අන්තිම බං අරුන් යකෝ ඩැමේජ් 30 ගානේ කරලා 3ට ඉන්නවා. ඒ මොකද්ද බං මං අන්තිමට දාව කැත වැඩි. මොකද්ද බං දැක්කේ එතනම කැපිල්ලනේ බං. කතා නෑ බං. උඹලටත් බෑනේ බං මෙහෙම බින්දුවේ තියලා කන්න. අපිම ඉන්න ඕනේ එහෙමට. ඔය ඇඟට වැදුනේ ෂෝක් එකට. එකයි. පොඩ්ඩක් ඉන්නකෝ ඉතුරු ටිකට දෙන්න වැඩි. හරි අපෙත් එකයි. එක ඩවුන් නේ. යකෝ මුන් මට කලින් කියන්න එපැයි බං. කො මුන් ත්‍රෝබල් ලිමිට් එකේ හෙඩ්ෂොට් එක දාලා නැද්ද බං? මට මතක නිකන් දැම්මා වගේ හැබැයි. මුන් මැරෙනෝනේ බං. මුගේ අප්පලාට හම්බුණු මඩක පුරවන්න එල බං. එල සුපිරි කිව්වත් දියන් එහෙම කිල් දෙන්න දෙයක් නැහැ. මචං හේස් එක හේස් යන්නේ නැහැ නේ බං මං කිල්ලියක් දැම්මා. ඩෙසර්ට් පාරක් ගහපන් ඔලුව කැලවිලා යන්න.
දැන් මෙඩියක් ගහගනින් මචං සෝන් රෙද්ද එනවා. ඔතනින් පැනපන් සෝන් එකට අහු වෙන්නේ නැතුව පැනපන් බා. අයියෝ කවුද බං ඒ ලොඳ වැඩේ කරේ? තනි ලොඳේ කොඳේ තනි ලොඳේ. මෙන්න මූසු අර අතන්ට වෝල් එක ගෙහුවේ. කරන්න දෙයක් නැහැ මේ එහෙම වෝල් අසීර කරලා ගහන්නේ උඹා ලොල්ලෝනේ බා. වාරෙන්කෝ දෙන්න. අද නම් පුතේ දෙන එක දෙනවමයි. අද නම් දෙනව මුන්ට දැක්කනි මං අර මට වැදිච්ච වැදිල්ල. මට හිතා ගන්න බෑ යකෝ මටද වැදුනේ කියලා. උඹලා හොඳයි ආච්චිට හාල් කරන්න තොපි. ඕනෝදියෝ. යකෝ ගහන්න නැත්තම් එන්න එපා කස්ටම් වලට. අර එකයිනේ ගැහුවේ එකත් අරු ගොඩ දාපු නිසා. මම ඇතියන්ද 3ට ඇවිල්ලා. කෝ වරේ. බෝල් ගහපන් බෝල් ගහන එක නවත්තපන්. බල්ලා. පාවෙන ඕනි මං ඔහොම ගහන්න ගියාම. අන්න අයියෝ ෂොට් එක නූලෙන් බා. මදයි ෂොට් ගහන්න ගියා නේ මේ ගිව්වක් දින කායිටා. හරි ඌත් ඉවරයි. වයිට් එනු ගහපන්. හරි. පම්පෝරියත් ඉවරයි. කවුන් හේස් ගහන්න පුළුවන් අපි දෙන්න ඩීටි පිට බා. අම්මට සිමුගේ ප්ලේන් තියන් පොඩ්ඩක්. අර මේ ඉන්නේ කිල්ල උස්සන මල පෙරේ තමුගේ නම්බලා ගනිමුට රිපෝට් එකක් ගහන්න. බොහොම්බේ හරි මොකෙක් හරි. ඔය පළවෙනියට මින් එක රිපෝට් එකක් ගහන එක ගහනුම තමයි මුට නම් දෙනවා උදේ රිපෝට් පාන. මේ බලපන්. අවුට්ට තමයි ගහලා තියෙන්නේ. ඌ තමයි ඉස්සෙල්ලත් අර කිල්ලිස්සු. මොකද මං ගන්න ස්විච් එක නැත්තේ? අර ඒ විනාඩි කීයක්ගේ අම්මට කිරි විනාඩි 27ක් ගිහිල්ලා. මේ කස්ටම් එක මචං අපි මුන්ට දිනන්න දෙමු. නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවා යකෝ. නැත්තම් ගහන බං ඊසි පිට මම මේක මුන්ට. මචං බම් මේ මුන් පැනල් බං. මුන්නම් පැනල් ඔය. යකෝ වැදිච්ච හොට් එක බලපන්කෝ බං. කොහොම මල වත වැදුනේ. අදුනේ TRP මට සීඩි ඔහෙ ඉවරයි. කොහිනේ WM පාරවල මන්ද මට නම් ඉග්ගේ වුණා. අද DR රෑන්ක් පුෂ් කරන එක කස්ටම් ගහන්න. ඒ ගැහුවේ කස්ටම් ගහයි. රෙද්දා. මුන් හෙල්මට් එකත් හදලා නෑවා. කොහොමද ගහන්නේ මන් දන්නේ නැහැ ගහන්න. අනේ මල්ලි මේ සෝන් වලට බයද බං අපි බයයි යකෝ කියන එක හපන් කනනම් ඉන්නේ සෝන් එකේ. අපෝ අපේ මණ්ඩුරෝනේ වගේ මම මැරෙන්නේ. උත්තාපේ කිද්ද බං. හරි අපේ කපේන දාඩේ. මුත් එක බෑ බං මේ බෝම්බ දාන්නේ. තනි ලොල්ලෝ හොඳේ තනි ලොල්ලෝ. මල්ලි උන්න බෝම්බ බං. අන්න බලපන් අර ෂොට් එක වැදිලා රීලෝඩ් කරන ගන්නේ මොකද ෂොට් එක වැදුනා. ගහන එක ගහනවා. නෑ ඕන්නේ. මුන් පැනල් දාලා ලොකු වැඩ කරයි කියලා අපි මේ උන්තරි පොඩ් දාලා වැඩ නෑ බෑ. මොකටද නිකන් අපි ලැල් වයිට් එනු මැච් එක ගොඩ දාපන්. උඹ දාන මැච් ගොඩ දැමිලා ගහපන් බං. මට සිටි මං කිව්වම ඕන බලන්න මුටත් වලින් ෂොට් එකනේ. මට ඕනවලු පැත්තෙන් වදින්න මුට. මට සිරි එයයි එලා බං මාරු කොල්ල එකේ දිනන්න දීපන් බං. මම මේ වීඩියෝ එක නවත්තන්න ඕන බං.
උන් කියන ගහන්නේ නෙමෙයි මං අර උන්ට ගොඩ දාන්න පුළුවන් මං කිව්වේ බං උඹලට බොරු මේක දාන්නේ තනි නිව්ව එක රෝඩ් දෙන්නට කියන්නේ हरी मोंगलियों दिन मैरूना बॉयज काटिंग सब्सक्राइब करूँ मैं देनो मैं के देनो हमें के देनो मैं किए नहीं तरह के लिए मटा माला पाई नहीं उन्होंने बगा हाई बम बटा गहान बोलो बगा हापंग को बा मटा सीरी मुना यूं दिखाला वातुरात एक हकुरुत का पढ़ाई लेगा बा मटा सीरी उठा तवे का ही बा तवे करती हाँ कुटे ओए ओन्नो करती हाँ पैनल लोलो बा तानी पैनल लोलो ये बटा मगा हाँ इतने कोई गाने दिया गहान लगा ये नहीं गहा मैं वहाँ हेल्थ को इतना भी ना गहा ना वहाँ वे गया हम क्यों है ना बहुत सादर अभी हिले ना नहीं दिन गैमर आई है तब वीडियो के नो मजा गैमर काटी है व्हाट्सएप ग्रुप पे कर जॉइन है नानी आ रहे हैं बोक्कला सेट के दिन लिंक के टाच करन नहीं तरह दिन ग्रुप पे करो बोलो जॉइन है नो मजा है ना काटे जॉइन है ना पाला भी पिन कमेंट के दिन बहुत से ना आदर अभी हिले ना